දන්නවද? විහාරගේ කොල්ලා රටේ ඉඳන් පෙට්ටියක් එවලානේ. ඒ මොන බලු වැඩක් දානේ? මොකක්ද අනේ ඒකේ තියෙන බලු වැඩේ? බලු වැඩේ කියන්නේ ඉතින් තෝ මැරලා මේකේ වැල්ලියන් කියලානේ පෙට්ටිය වන්න නැත්තේ. අනිත් එක ඉතින් උන් රටේ ඉඳන් පෙට්ටිය වන්නෝ නෑ මෙහෙ. මේ ඕන ටවුන් එක මල් ශාලා තියෙනවා. බොරු කැටයක් නේ උගේ. එහෙම පෙට්ටියක් නෙවෙයි අනේ. තෑගි පෙට්ටියක්. එක එක ටොෆි චොක්ලට්ස්, පර්ෆියුම්ස්, ක්‍රීම් වර්ග, ඇඳුම්, සපත්තු. මේවා දාලා කිලෝ ගානක පෙට්ටියක්. ඉතින් ඔයාට මොකුත් දුන්නේ නෑ? මට මොකුත් හම්බෙන්නේ ඉතින් විහාරගේ කොල්ල මට තෑගි වන්නේ නෑනේ. විහාර කකා හිටපු චොක්ලට් එකකින් නම් ඉතින් පොඩි කෑල්ලක් හම්බුණා. අම්මෝ ඒකේ රස අපිට ඉතින් කොහෙන්ද එහෙම වාසනාවක්. ඉතින් රටේ ඉන්නේ හොයාගත්තා නම් හරිනේ. Facebook එකෙන් නම් ඉතින් ඔය රටේ ඉන්න කොල්ල දෙතුන් දෙනෙක් ඇහුවා. පොඩ්ඩක් සලකලා බලන්න ඕනේ. පිස්සුදානේ මට ඔයා ඉන්නවනේ. අපි මෙහෙම කරමුද? ඔයා යන්න හොඳ රටකට. ගිහින් PR එක අරගෙන මාවත් එහෙට ගන්න. දැන් විහාරව වුණත් එයාගේ කොල්ලා ඉන්න රටටම තව අවුරුද්දකින් විතර ගන්නවලු. කොල්ලා කිව්වට ඉතින් දෙන්න එන්ගේජ් වෙලානේ ගියේ. ඔයත් යන්න කලින් මාව බඳින්න. දැම්ම? නෑ. තව අවුරුදු 15කින් 20කින් විතර. එතකොට ඉතින් පෙරහැර ගිහින් තියෙන්නේ.